හෙලෝ අද දවස මගේ යාළුවෝ හැමෝටම ලස්සන දවසක් වෙන්න කියලා කියන ගමන් අද මං යන්න ලෑස්ති වෙන්නේ හරියටම කියනවා නම් අපේ රටේ තියෙන උසම දුම්රිය ස්ථානයට. ඒ කියන්නේ පට්ටිපොළ දුම්රිය ස්ථානය බලන්න තමයි මම යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලත් යන් මාත් එක්ක මේ පැත්තට රවුමක් දාලා එන්න. ඇල්ලේ ඉඳලා පට්ටිපොළට යන ගමනේදී මේ දැනෙන හැඟීම ගැන කියනවා නම් ඒක හරියට අපි වලාකුළු වතුරින් පියාඹගෙන යනවා වගේ. ඒ අය දන්නවද? සීතල හුණගත් එක්ක මෘදුවෙන් වටවුණු ලස්සන පරිසරයක් තමයි දකින්න හම්බෙන්නේ. ඉතින් මේ අත්දැකීම විඳින්න නම් අනිවාර්යයෙන්ම ඇල්ලේ ඉඳලා කෝච්චියෙන් යන්නම වෙනවා. එකමාරක වගේ ගමනකින් පස්සේ දැන් මම ඇවිල්ලා ඉන්නේ පට්ටිපොළ දුම්රිය ස්ථානයට. ඒ කියන්නේ ලංකාවේ උසම පිහිටලා තියෙන දුම්රිය ස්ථානය. රේල්වේ ස්ටේෂන් එකත් එක්කම චුට්ටක් පල්ලෙහාට යනකොට තියෙනවා ලස්සන දොළ පාරක් එක්ක ලස්සන පරිසරයක්. හරිම ලස්සනයි. නිස්කලංකයි. පුදුම නිදහසක් හිතට දැනෙන්නේ. ඔයාලත් ඉන්නකෝ ඇවිල්ලා බලන්න. අපේ රටේ තියෙන මේ සුන්දරත්වය අපි අනිවාර්යයෙන්ම මේ ඇස්වලින් දකින්න ඕනේ. ඒ වගේම ඒ දේවල් අපි ආරක්ෂා කරන්නත් ඕනේ. ඉතින් ඔයාලත් අවශ්‍යක පට්ටිපොළ ආවොත් මේ තැන බලන්න එන්න අමතක කරන්න එපා. ඒ වගේම තිබුණා වගේම ලස්සනට පිරිසිදුවට මේ තැන් පරිස්සම් කරන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් දවසක ඉක්මනටම මේ වගේ ලස්සන තැනක් බලන්න ඔයාලා එක්කගෙන යන්න. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.